ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ YouTube short upload කරනවා නම් අනිවාර්යෙන් මෙන්න මේ සිද්ධිය ගැන දැනගන්න ඕන. මේක මට දෙවෙනි වතාවට තමයි අහන්න ලැබිලා තියෙන්නේ. ඒක නිසා මම හිතුවා ඔයගොල්ලෝ මේ ගැන දැනුවත් කරන්න ඕන කියලා. මොකද ගොඩක් අය මේක ගැන දන්නේ නැති නිසා. අපි වැඩි වෙලා ගන්න නැතුව ඒ ගැන කතා කරමු. ඉතින් කොහොමද යාළුවනේ සුබ දවසක්. මේක වෙලා තියෙන YouTube Shorts වලට. YouTube Shorts වලට අප්ලෝඩ් කරලා තියෙන මෙයා වීඩියෝස් සාමාන්‍යයෙන් TikTok වලට හදපුවා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් TikTok වලට අප්ලෝඩ් කරන්නේ YouTube එකට හදපුවා. ඉතින් එහෙමත් වෙනවා. කොහොම හරි TikTok එකට අප්ලෝඩ් කරපු වීඩියෝ එක මෙයා එහෙම් පිටින් YouTube එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ අප්ලෝඩ් කරපු වීඩියෝ එකේ තියෙනවා මියුසික් එකක්. ඒ මියුසික් එකේ අයිතිකරු මෙයාට ස්ට්‍රයික් දීලා තියෙනවා. මෙයාට පළවෙනි ස්ට්‍රයික් එක දීලා තියෙනවා දවස් කීපයකට කලින්. ඊට පස්සේ දෙවෙනි ස්ට්‍රයික් එක දීලා තියෙනවා. මෙයා කිසිම දෙයක් මේකට කරලා නැහැ. ඒ කියන්නේ ස්ට්‍රයික් දෙකක් වදිනකොනුත් මෙයා දන්නේ නැහැ මොකද්ද මේ ස්ට්‍රයික් එකක් කියන්නේ කියලාවත් එහෙම දන්නේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි ස්ට්‍රයික් එක මේ ළඟදී වැදිලා තියෙනවා. හැබැයි channel එකට මුකුත් වෙලා නැහැ. YouTube එකෙන් warning එකක් දීලා තියෙනවා දවස් 7කින් ඔයාගේ channel එක delete වෙනවා කියලා. අනිවාර්යයෙන්ම මේක delete වෙනවා මේ channel එක. ඉතින් ඒක බේර ගන්න හැකියාවක් නැහැ. මොකද ස්ට්‍රයික් 3ක් වැදුනම ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යයෙන්ම channel එක delete වෙනවා කියලා. ඉතින් මේක සම්බන්ධයෙන් මම කතා කරන්න හිතුවේ මේ ස්ට්‍රයික් එකක් වැදුනම සාමාන්‍ය channel එක delete වෙනවා කියන එක නෙමෙයි. ඒක 아무තු දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යයෙන්. ඉතින් මීට ගොඩක් කාලයකට කලිනුත් මේ වගේ සිද්ධියක් ආවා. හැබැයි යා YouTube එකේ audio library එකෙන් ගත්ත මියුසික් එකක් පාවිච්චි කරලා තිබුණා. ඉතින් මේ මියුසික් එක සාමාන්‍යයෙන් free YouTube එකෙන් දෙනවා. හැබැයි මෙයාගේ වීඩියෝස් වලට මිලියන ගණන් views ගියා. මම මේ shorts views ගැන කතා කරන්නේ. මිලියන ගණන් views ගියලා තිබුණා. කාලයක් ගිහිල්ලා ඉවරලා මෙයාට ස්ට්‍රයික් එකක් දීලා තිබුණා. ස්ට්‍රයික් එකකට වඩා දීලා තිබුණා. මං හිතන්නේ 3ක් විතර දීලා තිබුණා. ඊට පස්සේ මෙයා කන්ටැක්ට් කරලා තිබුණා අර ස්ට්‍රයික් එක ගහපු කෙනා. එහෙම කන්ටැක්ට් කරගත්තන් පස්සේ එයා කියලා තිබුණා මට මුදලක් දෙන්න. ඊට පස්සේ මම ස්ට්‍රයික් අයින් කරන්න. ඊට පස්සේ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරපු කෙනා කල්පනා කරා හරි එයාට කතා කරලා තිබුණා හරි මම ඔයාට ගෙවීමක් කරන්නම් අනිවාර්යයෙන්ම එක ස්ට්‍රයික් එකක් අයින් කරන්න. එතකොට මට විශ්වාසයක් එනවා කියලා එහෙම කතා කරගෙන තිබුණා. ඊට පස්සේ මෙයා එක ස්ට්‍රයික් එකක් අයින් කරපු ගමන් 3න් 2ක් වුණා ස්ට්‍රයික්. ඊට පස්සේ මෙයා ඊතුරු වීඩියෝස් ටික ඩිලීට් කරලා දාලා තිබුණා. ඉතින් ගොඩක් ක්‍රියේටර්ස්ලා ඒ කියන්නේ මියුසික් වල අයිතිකරු බලාගෙන ඉන්නේ සාමාන්‍ය වීඩියෝ එකකට හොඳ views යනකම්. හොඳට views යනකොට ඒගොල්ලෝ දන්න හොඳ revenue එකක් එනවා. ඉතින් මේ revenue එක ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් ඩිරෙක්ට් ගන්න ඕන නම් එහෙම නැත්නම් එයා හිතනවා මේකෙන් ගොඩක් මෙයා උපයනවා කියලා එහෙම ඒගොල්ලන්ටගේ තීරණය වෙනස් වුණාන් පස්සේ සමහරට ස්ට්‍රයික් දෙන්න පුළුවන්. මොකද කොපිරයිට් ටැබ් එකේ එයාගේ YouTube channel එකේ කොපිරයිට් ටැබ් එකේ යාට පෙන්නනවා මගේ කන්ටෙන්ට් එක 100%ක් මැච් වෙනවද ඒ වගේම කවුද භාවිතා කරන්නේ මොකද්ද වීඩියෝ කියන එක ඔක්කොම බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් අර ඉතුරු ස්ට්‍රයික් දෙකේ ස්ට්‍රයික් අයින් වෙන්නේ නැහැ දවස් 90ක් යනකම්. දවස් 90න් පස්සේ අනිවාර්යයෙන්ම ස්ට්‍රයික් දෙකත් අයින් වෙනවා. ඉතින් ඒ විදිහට එයා පොඩ්ඩක් මොලේ පාවිච්චි කරපු හින්දා ස්ට්‍රයික් එක අයින් කරගත්තා. හැබැයි මේ ළඟදි වෙච්ච සිද්ධිය පොඩ්ඩක් වෙනස්. එයා අර TikTok එකට අප්ලෝඩ් කරපු එක තමයි YouTube එකට දමලා තියෙන්නේ. මම කියන්න මේ ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ එහෙම සාමාන්‍ය බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකට වුණත් ස්ට්‍රයික් එකක් එන්න පුළුවන් කියන දේ. දැන් මෙයාගේ ස්ට්‍රයික් එක ඇවිල්ලා තියෙනවා සාමාන්‍ය වීඩියෝ 6කට වැදිලා තියෙනවා. 6න් 3ක් විදිහට ස්ට්‍රයික් බලා ගන්න ලැබෙනවා. මොකද ඕනට වැඩි ස්ට්‍රයික් වැදුනොත් සමහරවිට channel එක delete වෙන්න පුළුවන්. මෙතෙන්දී මෙයා කොහොම හරි බලන්න ඕනේ මේ ස්ට්‍රයික් එක අයින් කරගන්න. ඒ කියන්නේ තුනම අයින් කරගන්න එක නෙවෙයි එකක් හරි අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙයා කන්ටැක්ට් කරගෙන තිබුණා අර ස්ට්‍රයික් එක දීපු කෙනා. ඊට පස්සේ එයා කියලා තිබුණා අයින් කරන්නම් කියලා. මොකද මෙයා කියලා තිබුණා මම TikTok එකට අප්ලෝඩ් කරපු එක තමයි මේ එහෙම් පිටින් දැම්මේ. එහෙම නැතුව ඔයාගේ මියුසික් එකක් පාවිච්චි කරන්න හිතුවේ නෑ YouTube එකේදී කියලා. ඉතින් එහෙම කිව්වන් පස්සේ එයා පිළිගෙන තිබුණා. හැබැයි දැනටත් අයින් කරලා නැහැ. තව දවස් කීපයයි තියෙන channel එක delete වෙන්න. ඉතින් එයා අනිවාර්යයෙන්ම එක ස්ට්‍රයික් එකක් හරි අයින් කරන්න ඕන. හැබැයි වැරදිලා හරි channel එක delete වුණා කියමුකෝ. delete වුණාන් පස්සේ අර කෙනාව contact කරගෙන කොහොම හරි මේ strike අයින් කරගන්න පුළුවන් නම් එකක් හරි අනිවාර්යයෙන්ම නැවත channel එක ගන්න පුළුවන්. මොකද strike 3ක් තිබුණොත් තමයි channel එක delete වෙන්නේ දෙකකින් delete වෙන්නේ නැහැ. ගොඩක් අය මේ community guideline strike copyright strike ගැන ගණන් ගන්නේ නැහැ. හැබැයි short වලටත් එන්න පුළුවන්. ඔයාගේ background music එකකටත් එහෙම දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේක මට පුදුම හිතුණා. audio library එකෙන් අරගත් එකකටත් මෙහෙම වැදිලා තිබුණා. ඉතින් මේක ගැන YouTube එකත් එක්ක කතා කරා නම් හොඳ උත්තරයක් ගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලොත් එක්ක කතා කරන්න ගියන් පස්සේ advance විදියට කතා කරන්නේ සමහර ඒවා තේරුම් ගන්න බෑ. සමහර දේවල් ඇහුවන් පස්සේ මෙන්න අපේ නීති මේ විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා ඒගොල්ලෝ පරණ නීති ටිකම දෙනවා. නමුත් ඒක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. ඒගොල්ලෝගේ ඇඩ්වාන්ස් දේවල් තියෙන්නේ. يعني ඒගොල්ලෝ එක මාතෘකාවක් සඳහන් කරාන් පස්සේ ඒක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය කෙනෙක්ට තේරුම් ගන්න අමාරුයි. සමහරවිට මටත් තේරුම් ගන්න බෑ මේගොල්ලෝ මොකද්ද මේ කියන්නේ කියලා. ඊට පස්සේ අත්දැකීමෙන් තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ මොකද්ද කිව්වේ කියලා. ඒක නිසා ඔයගොල්ලෝ කොපිරයිට් ස්ට්‍රයික් ගැන දැනගන්න ඕන. කොපිරයිට් ස්ට්‍රයික් ගැන නොසලකා හරින්න එපා. අනිවාර්යයෙන්ම ඔයාගේ YouTube ස්ටුඩියෝ එකට ගිහිපු ගමන් බලන්න ඩෑෂ්බෝඩ් එක තමයි ඔටෝමැටිකලි සිලෙක්ට් කරලා තියෙන බලන්න උඩ තියෙනවද කියලා
copyright strike, community guideline strike, එහෙම නැත්නම් community guideline warning කියලා ඔයගොල්ලෝ බලා ගන්න ලැබෙන warning නම් ගැටලුවක් නැහැ. හැබැයි warning එකක් කියන්නේ ඔයාට warning එකක් තමයි. ඒ කියන්නේ ඊළඟ එක ඔයාට හාත්පසින්ම වෙනස් විදිහේ දෙයක් වෙන්න පුළුවන් channel එක වුණත් නැති වෙන. ඉතින් කොහොමුණත් මේ copyright ගැන දැනගන්න ඕන. ගොඩක් අයට මම copyright සම්බන්ධයෙන් videos කරලා තියෙනවා. ඒව එකක්වත් බලන්නේ නැහැ. ඊට පස්සේ copyright strike, community guideline strike වැදුනන් පස්සේ මට message එකක් දමලා අහනවා දැන් මොකද්ද කරන්න කියලා. ඒක නිසා මම මේ ගැන දැනුවත් කරේ. ඔයාගේ short video එකක් upload කරත් ස්ට්‍රයික් එන්න පුළුවන් ඔයාගේ මියුසික් එකට. පුළුවන් තරම් ප්‍රී දෙනවා කිව්ව පළිවෙට ඔයා කොහෙන් හරි මියුසික් අරගෙන පාවිච්චි කරන්න එපා. අනිත් එක තමයි YouTube එකේ අප්ලෝඩ් කරන වීඩියෝ එක YouTube එකේ ප්‍රී දෙනවා කියන මියුසික් එක පාවිච්චි කරලා ඔයා TikTok එකට සමහරවිට අප්ලෝඩ් කරන් පස්සේ ඔයාට ස්ට්‍රයික් එන්න පුළුවන්. ඒ කියන්නේ මොන හරි කොපිරයිට් ගැටලුවක් එන්න පුළුවන්. ඒ වගේම TikTok එකේ ප්‍රී කියලා තියෙන මියුසික් මොන හරි තියෙනවා නම් අපි ඒක එහෙම් පිටින්ම YouTube එකට අප්ලෝඩ් කරන් පස්සේ නීතිය වෙනස් නිසා ඒක අපිට බලපාන්න පුළුවන්. ඒ වගේ මේක Facebook එකේ අප්ලෝඩ් කරොත් Facebook එකේ භාවිතා කරපු දේවල් අපි YouTube එකේ TikTok එකේ පාවිච්චි කරොත් එතකොටත් වෙනසක් වෙන්න පුළුවන්. එතකොට ඔයා කරන්න ඕන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් වගේ දේවල් පාවිච්චි කරනවා නම් විශේෂයෙන් ඔයා වීඩියෝ එකට ඇතුළත් කරලා මොන හරි මියුසික් එකක් පාවිච්චි කරනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. මොකද මේ කොපිරයිට් ස්ට්‍රයික් කියන ඒවා ඔයාගේ channel එක නැති කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකක් ඩිලීට් වෙනවා සමහරට channel එක නැති වෙනවා. පුළුවන් තරම් ඔයාගේ මියුසික් එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ප්‍රී කියලා YouTube එකෙන් දෙන දේවල් අපි පාවිච්චි කරාට ගැටලුවක් වෙන්නේ නැහැ කියන එක මට හරියටම කියන්න බෑ. මේ සිද්ධිත් එක්ක කොහොම හරි මට කලින් කතා කරපු කෙනා කිව්වේ මේ ප්‍රී කියලා දීපු දේවල් වලට තමයි මට මේ ස්ට්‍රයික් වැදුනේ කියලා. ඒ කියන්නේ මේකෙන් හොඳට earn කරනවා නම් එයාගේ හොඳට views යනවා නම් සමහරට ඒගොල්ලන්ට තණ්හාවක් ඇති වෙලා ඒගොල්ලන්ගේ තීරණ වෙනස් වෙන්න පුළුවන්. මම දන්නේ YouTube එක මේක මොන විදිහට බලනවද කියලා. පුළුවන් නම් ඔයගොල්ලෝ YouTube එකට chat එකක් දාමලා අහන්න මේ සිද්ධිය සම්බන්ධයෙන්. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න පුළුවන්ද කියලා. එතකොට ඔයගොල්ලන්ට හොඳ උත්තරයක් ගන්න පුළුවන්. කොහොමුණත් මේක මට උන දෙයක් නෙවෙයි. මේ ඕගොල්ලොම කියන දේවල් වලින් තමයි මම මේ වීඩියෝ එක නිර්මාණය කරේ ඔයගොල්ලන්ගේ තොරතුරු අනුව. ඉතින් මේක කොහොමුණත් මම කියන්නේ බය වෙන්න කියලා. මේ ගැන ඔයගොල්ලෝ දැනුවත් කරන එක හොඳයි කියලා හිතලායි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් මේ වෙනකොටත් මම ලෙඩ වෙලා ඉන්නේ පුළුවන් විදියට තමයි වීඩියෝ එක කරන්නේ. ඉතින් subscribe ලක්ෂයට යන ගමන ඉන්නේ කැමැත්තක් තියෙනවා නම් ඔයගොල්ලෝ subscribe කරලා සහයෝගයක් දෙන්න ඕන කියලා අනිවාර්යෙන් subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමුතුරු සුබ දවසක්.